Hello guys, welcome to Dilex Tech YouTube channel. Mana guys wala ada tegelin seperti video ki, mang guys wala ada awal kita dendanya kom me dia sih recommenders wala kila YouTube channel khadin itu ay YouTube channel ke वाइट कर लो कमेंट आगे में किला सुपर वीडियो हिट ट्रेंड यूट्यूब पे डाला यूट्यूब से दिगर में करने किला अंतिम टाइम मोनेटाइजेशन अप्लाई करला वाला साली अर्न करने देना गाइस मंगा दो वाले के अंदर नया मगर तीनों नाम के चैनल ताम एक चैनल को मोनेटाइजेशन अप्लाई करना है मोनेटाइजेशन अप्लाई करना गाइस वाला में को देखने नहीं मगर चैनल ताम सब्सक्राइब करने तर मटा पुलों वाले में निम्न सुपर वीडियो तब अल दिगर में करने ayang guys mang adwala ke denne kohun 2020 recommend oyala gam kela YouTube channel එක හදලා ඒ YouTube channel එක verify කරපු ඔයාලගේ account එක title tag ඔයගේ ඒවා ගහලා සුපිරි නමක් ගහලා කොහොමද ඔයාලා ටික YouTube channel එකේ basic එකකින් නම් මම guys ඔයාලා ටික හදන කොහොමද කරන්න කියලා එහෙනම් guys දිගටම වීඩියෝ එක එකතු වෙන්න වීඩියෝ එක තාම ඔයාලා අලුත් නම් like එකක් දාලා subscribe කරලා දාලා गाइस वाले की ना वाला ताम मग यूट्यूब चैनल की वीडियो බලන්න මගේ channel එක තම subscribe කරලා නැත්නම් guys ඔයාලට මම කියනවා මගේ channel එක subscribe කරන්න subscribe කරොත් තමයි guys මෙන්න මේ වගේ වීඩියෝ වලට බලා ගන්න පුළුවන් වෙන්නේ එහෙනම් guys වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට ඔයාලා කරන්න තියෙන guys ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ ෆෝන් එකටම ඇවිල්ලා තියෙන Gmail app එක open කරගන්න දැන් මම මෙන්න මේ විදිහට මගේ Gmail app එක open කරගන්නවා මම අද ඔයාලට කියන්නේ account එකක් හදින්න තමයි guys ඉස්සලාම account එකක් හදන්න තැන ඉඳලා ඊට පස්සේ මෙන්න මෙතන බලන්න 33ක් තියෙනවා මෙන්න මේ පැත්තේ වම් පැත්තේ උඩම කෙරවලේ අන්නේ 33 එක පාරක් ටච් කරගන්න පස්සේ ඔයාලට guys යටම බලන්න setting කියලා icon එකක් තියෙනවා අන්නේ setting කියන එකට එක පාරක් ටච් කරගන්න ටච් කරලා ඔයාලට phone එකේ තියෙන account share මෙන්න මෙතනින් බලන්න පුළුවන් අන්න ඔයාලා පහළම තියෙන මෙන්න මෙතන add account කියලා එකක් අන්නේ add account කියන දේ ටච් කරගන්න ටච් කරලා මෙන්න මේ වගේ option එකක් එනවා අන්නේ option වලින් මෙන්න මෙතන Google කියන එකට ටච් කරගන්න දැන් මම මෙන්න මෙතන Google කියන එකට එකපාරට ටච් කරනවා ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ password එක ගන්නයි guys අන්න ඒ ෆෝන් එකේ password එක use කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ Gmail app එක හරහා ඔයාලගේ account හදන්න දැන් login වෙන්න ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ උඩින් බලන් Google කියලා sign in කියලා තියෙනවා ඔයාලා මෙන්න මෙතන ගහලා වෙන කෙනෙක්ගේ email එක මෙන්න මෙතන ගහලා ඔයාලට පුළුවන් එයාගේ email එකකින් පුළුවන් මෙන්න මෙතන log වෙන්න දැන් මම අලුතෙන්ම account එකක් හදන ඉඳලා ඔයාලා පුළුවන් මෙන්න මෙතන create account කියන එකට ටච් කරගන්න ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් දෙයක් එනවා ඊට පස්සේ for my personal use from work my business කියලා අන්න තියෙන for my personal use කියනකොට එකපාරට ටච් කරගන්න ටච් කරලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට ආයෙත් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන first name last name දීලා ඔයාලට පුළුවන් මේක ඇතුළට login වෙන්න දැන් මම මෙතන ගහන්න යන්නේ මගේ YouTube channel එකේ නම දැන් මෙතන ගහන්න යනවා SLND මෙන්න මෙතන ගහගෙන ඔයාලට පුළුවන් නැවතත් මේක ඇතුළට login වෙන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ birthday එක මෙන්න මෙතන ගන්න මෙන්න මෙතන birthday එක ගහනවා නම් ඔයාලට පුළුවන් වෙන්නේ වයස අවුරුදු 18ට වැඩි වෙන guys මෙන්න මෙතනට දැන් මෙන්න මෙතන ගහගෙන next button එක උඩ එකපාරට touch කර ගන්නවා ඒ මෙන්න sorry guys මම මෙතන female ද male දෙකෙන් එකපාරට touch කරගෙන ඔයාලට පුළුවන් ඉස්සරහට යන්න ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයාලට account තුනක් කරලා මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් උඩම තියෙනවා අල account දෙකක් ඒ account එක නැත්නම් ඔයාලට පුළුවන් වෙනම account එකක් දාන්න ඔයාලට පුළුවන් මෙන්න මෙතන create your own Gmail account කියන කොට ඔබට එකපාරට touch කරන ඔයාලා කැමති මේ account එක මෙන්න මෙතන හදලා දෙන්න පුළුවන් දැන් මම මෙන්න මෙතන යද්දි මැදේ click කරලා next button එක උඩ එකපාරට touch කරන්න ඊට පස්සේ password එකක් මෙන්න මෙතන use කරන්නයි දැන් මම මෙන්න මෙතන password එකක් use කරන්නේ නැහැ මෙතන මොකද දිනනවා ඔයාලට පුළුවන් password එකක් use කරලා ඔයාගේ phone එකේ ෆෝන් නම්බර් එක යූස් කරලා ඔයාලට පුළුවන් account එක හදාගන්න. ඔයාලට guys ෆෝන් නම්බර් එකක් verify කරන්න එන්නේ නැහැ. මට හිතෙන විදිහට guys දැන් 070 කියන්නේ Mobitel, Hutch, Airtel ඔන්න ඕ වගේ SIM වලට guys මට හිතෙන දේ මෙන්න මේ account verify දැන් වෙන්නේ නැහැ. මට දන්න විදිහට මම guys verify වෙන්නේ දැන් dialog SIM වලට විතරයි. ඔයාලට පුළුවන් dialog SIM එක use කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ මිගලේ account එක හදාගන්න. account එකක් හදාගත්තට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් account එකක් හැදුවට පස්සේ කොහොමද ඔයාලගේ YouTube channel එක දිගටම කරගෙන යන්නේ කියලා. ඔයාලට තියෙන ඔයාලගේ YouTube app එකට login YouTube app එක open කරගන්න. app එක open කරගත්තා ඔයාලට මෙන්න මේ වගේ view කියලා ඔයාව බලා ගන්න පුළුවන්. ඊට ඔයාලට උඩම කෙරවලේ බලන්න පුළුවන් switch account කියලා තියෙනවා. අන්න ඉතින් switch account කියලා ඔයාලා හදපු account එක මෙන්න මෙතෙන්ට දෙන්න guys. දැන් එනම් guys දැන් මමත් මගේ phone එකේ තියෙන account එක මෙන්න මෙතෙන්ට login දානවා. දැන් මෙන්න මේ විදිහට මම මගේ phone එකේ තියෙන account එක මෙන්න මේ විදිහට මෙතෙන්ට දාගන්නවා. දාගත්තට පස්සේ ඔයාලා මෙන්න මෙතෙන් එනවා නැත්නම් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක නෙමෙයි වෙන්න පුළුවන්. මොකද කියන්න මගේ ෆෝන් එකේ තිබ්බ account එකක් නිසා
ඔයාලට පුළුවන් අන්න එතන ක්ලික් කරලා නැත්නම් ඒ වගේම බෑක් කරලා මෙන්න මෙතන U කියන එකපාර ටච් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ account එක මෙන්න මේ විදිහට ටච් කරන්න මම ඔයාලට පෙන්නනම් ආයෙ පාරක් ඒක highlight කරලා ඔයාලට පුළුවන් guys ඔයාලගේ U කියන කොට එකපාර ටච් කරලා කියන මෙන්න මෙතන තියෙන එකක් අන්න ඒක ටච් කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන ටච් කරපු ගමන් ඔයාලට පුළුවන් ඔයාලගේ account එකට යන්න. ගියාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක නෙමෙයි වෙන්න බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් නෙමෙයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙතන ඔයාලගේ account එකේ first type එක ඔයාලට පුළුවන් මෙතන S අකුර හරිය ඕ වගේ account බලන්න පුළුවන්. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන ඔයාලගේ account එකේ නම තියෙනවා. මෙතන ඔයාලගේ account එක ඔයාලා මෙන්න මේ විදිහට තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන create your channel කියන එක එකපාරට තියෙන. ඒ කියන්නේ ඔයාලට පුළුවන් ඔයාලගේ YouTube channel මෙන්න මේ email එක හරහා ඔයාලට අලුතෙන් හදපු email එක හරහා ඔයාලට පුළුවන් ඔයාලගේ YouTube channel එක හදාන්න. දැන් මම මෙන්න මේ විදිහට pencil වගේ click කරලා මෙන්න මෙතන පුළුවන් මෙන්න මෙතන තමයි guys වැදගත්ම දේ වෙන්නේ. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මෙතන click කරලා ඔයාලට පුළුවන් ඔයාලගේම කියලා channel එකේ නමක් දාගන්න. නමක් දාගත්තට පස්සේ ඔයාලට මෙතන channel URL කියලා තියෙනවා. අන්න ඒක තමයි ඔයාලගේ channel එකේ link එක විදිහට එන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා name එක. මෙන්න මෙතන තියෙන ඔයාලට බලන්න පුළුවන් description එක. එතන දාලා නැහැ මොකද තියෙනවා නම් ඔයාලගෙත් මේව වැටිලා නැහැ. ඔයාලට පුළුවන් ඔයාලගේ මේ ඒවා දීලා ඔයාලගේ channel එකේ නමක් description එක මෙන්න මෙතන දාලා ඔයාලගේ channel එක save කරගන්න. ඔයාලට හිතෙන්න පුළුවන් දැන් channel එකට logo එකක් නැහැ, banner එකක් නැහැ. ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඔයාලගේ හදපු banner එකක් නැත්නම් thumbnail එකක් මෙන්න මෙතන දෙන්න thumbnail එක. sorry guys thumbnail එක නෙවෙයි banner එකක්. මෙන්න මෙතන click කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ channel එකට මෙන්න මෙතනින් click කරලා ඔයාලට profile එකක් සහ මෙන්න මෙතන click කරලා ඔයාලට banner එකක use කරලා ඔයාලගේ channel එක කරගෙන යන්න පුළුවන් guys. ඔන්න ඔක්කොම කරගත්තා නම් guys ඊළඟට මම කිය දෙන්න කොහොමද ඔයාලගේම කියලා channel එක හදාගත්තට පස්සේ එතනින් එහාට දිගටම වීඩියෝ දාගෙන කරගෙන යන්න කොහොමද කියලා. guys මම අද ඔයාලට එදා එකපාරක් මම වීඩියෝ ගෙනලා තියෙනවා channel එක කොහොමද verify කරන්න කියලා. කියන 2 step 2 verification කොහොමද කරන්න කියලා. අන්න ඒ වීඩියෝ එක මෙන්න මේ වීඩියෝ එකේ end screen එකෙන් බලාපොරොත්තු වෙන්න guys. ඒ වීඩියෝ එක මම මේ වීඩියෝ එකේ end screen එකේ සහ description එකේ ආය first comment එකේ pin කරලා තියන්නම් guys. ඔයාලට පුළුවන් අන්න ඒක click කරලා ඔයාලගෙම කියලා ඔයාලා හදපු account එක 2 step verification එක හරහා දිගටම කරන්න. ඒක guys අනිවාර්යෙන් කරන්න ඕන. එන්නේ ඒ verification එක වෙන්නේ guys dialog sim වලට විතරයි. අනිත් sim එකකටවත් ඒ verification එක කරන්න බෑ guys. ඒ verification ඔක්කොම කරලා ඉවර නම් අපි බලමු ඔයාලා කොහොමද ඔයාලගේ YouTube channel එකට නිවැරදි වීඩියෝ එකක් upload කරන්න කියලා. ඔයාලා හදාගත්තා නම් ඔයාලා හදාගත්තා නම් ඔයාලා හදපු දැන් මම කීප දේවල් ඔක්කොම කරලා ඉවර නම් අපි බලමු කොහොමද ඔයාලගේ YouTube එකට වීඩියෝ එකක් upload කරන්න කියලා. ඔයාලා පුළුවන් මෙන්න මේ YouTube videos මෙන්න මෙතන plus ලකුණ බලා ගන්න පුළුවන්. අන්නේ plus ලකුණ click කරලා ඔයාලට පුළුවන් ඔයාලා දාන්න වීඩියෝ එකක්ද short එකක්ද live එකක්ද post එකක්ද click කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන click කරලා ඔයාලට පුළුවන් ඔයාලා දාන්නේ මොකටද කියලා මෙන්න මෙතන use කරන්න. දැන් මම ඔයාලට subscribe තමයි 1k ගහලා නැත්නම් ඔයාලට live දාන්න හැකියාව නම් ලැබෙන්නේ නැහැ guys. ඔයාලට 1k ගෙවට පස්සේ තමයි live දැමීමේ හැකියාව ලැබෙන්නේ. ඔයාලට පුළුවන් මෙන්න මෙතන වීඩියෝ කෙන එකට එකපාරට ටච් කරගන්න. ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඔයාලා සිලෙක්ට් කරන වීඩියෝ එක මෙන්න මේ විදිහට දීලා ඔයාලට පුළුවන් next button එක එකපාරට ටච් කරගන්න. hello මෙන්න මේ විදිහට next button එක එකපාරට ටච් කරගන්න. ඔයාලට පුළුවන් ඔයාලා දාන්න යන short එක මෙන්න මෙතන upload වෙන්න. hey guys මම වීඩියෝ කෙන එකට එකපාරට ටච් කරන්න මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකින්. ඒ මොකද කියනවා නම් guys ඔයාලා සිලෙක්ට් කරේ තප්පර 59ට අඩු එකක් ඔයාලා බලන්න මෙන්න මේ ෂෝට් එක ඔයාලා මෙන්න මේ බලන්න මම ක්ලික් කරපු වීඩියෝ ඔයාලා බලන්න තියෙන්නේ තප්පර 16ක් වගේ පුංචි අඩු කාලයක්. අන්න ඒක නිසා තමයි guys මෙන්න මේ දෙන්න අඩු කාලයකින් යුක්ත ෂෝට් එකක් අප්ලෝඩ් වෙනවා. ඔයාලා මෙන්න මෙතන ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරන අනිවාර්යෙන් guys ඔයාලා hashtag කියන එක use කරන්න. ඒ hashtag කියන එක use කරන ඕනේ guys. ඔයාලා මෙන්න මේ ෂෝට් එකට දාන මෙන්න මෙතන YouTube කියලා ගහලා දැම්ම මෙතන ඔයාලා title එක ගහලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන emoji එක add කරලා ඔයාලට පුළුවන් hashtag එකක් මෙන්න මේ විදිහට use කරලා ඔයාලගේ දාන්න යන YouTube එකට දාන්න යන short එක මෙන්න මෙතන next upload short කෙනෙකුට පෙර ටච් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ YouTube channel එකට short එකක් දාන්න. දැන් අපි බලමු කොහොමද ඔයාලගේ channel එකට වීඩියෝ එකක් upload කරන්නේ. දැන් මම මෙන්න මම කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒක ඒ වීඩියෝ එක මම guys ගේන්නම්. ඔයාලට පුළුවන් මෙන්න විදිහට click කරලා වීඩියෝ එක ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එකෙන් වෙන්නේ මොකද්ද? වීඩියෝ එකේ අන්තර්ගතය මොකද්ද කියලා මෙන්න මෙතන title එක හරහා ඔයාලට
මෙතන දාන්න ඒ ටයිටල් එක දාද්දි guys සිංහල and english අන්න ඔය වගේ යූස් කරලා මෙතන දාන්න. මොකද දිනන ඔයාලා channel එක ශ්‍රී ලංකන් හින්දා ඔයාලට පුළුවන් අතර ටයිටල් එක යූස් කරලා පස්සේ ඔයාලට පුළුවන් ඒ ටයිටල් එක දාලා පුංචි විස්තරයක් ඔයාලට දාන්න පුළුවන්. මෙතන add description කියන කොට එකපාරටක් තියලා මෙන්න වීඩියෝ එකෙන් පොඩි අන්තර්ගතයක් ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්ද යූස් කරන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පැන්සල් එක වගේ අයිකන් එක ඒ පැන්සල් වගේ අයිකන් එකට යන්න guys thumbnail ඔයාලා හදලා තියෙන thumbnail එක ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ යූස් කරන්න. මොකද දැන් මේ යූස් කරන්න පුළුවන් වෙන guys ඔයාලට YouTube channel එක හැදුවට පස්සේ 2 step verification කරලා පස්සේ තමයි guys මෙන්න මේ ඔයාලගේ YouTube එකට thumbnail එක add කරන්න පුළුවන් වෙන්නේ. මොකද කියනනම් guys මම ඔයාලට අනිවාර්යෙන් ඒ 2 step verification කරොත් තමයි guys ඔයාලගේ වීඩියෝ එකට thumbnail එක add කරන්න පුළුවන් ඉන්නේ. නැත්නම් ඔයාලගේ වීඩියෝ වලට thumbnail add කරන්න බෑ guys. 2 step verification කරන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ end screen එකෙන් බලලා නැත්නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක දැම්ම කියලා description එක click කරලා ඒ වීඩියෝ එකත් බලලා 2 step verification එක කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එකට thumbnail එකක් දාලා ඔයාලා ඔක්කොම ඔයාලා thumbnail එක දාන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් මේ pencil වගේ click කරලා පස්සේ යන්න ඔයාලගේ phone එකේ gallery එකට ඒ gallery එකට ගිහලා ඔයාලට හදපු thumbnail එක මෙන්න මෙතන use කරන්න. ඒ වගේ use කරනකොට බලන්න පුළුවන් මෙතන location කියලා තියෙනවා. location කියන්නේ guys ඔයාලා ඉන්නේ කොහෙද කියලා මෙතන ශ්‍රී ලංකන් කියලා දීලා ඔයාලට පුළුවන් ඉන්නේ තැන ඔයාලගේ place එක මෙතනට දීලා ඔයාලා දැන් guys මෙතන දිනනකොට ඔයාලා ඉන්නේ කොහෙද කියන මම වලපනේ නුවරඑළිය කොළඹ ඔයගේ තැන් use කරන්න පුළුවන්. ඔයාලා ඉන්නේ country එක මෙතන use කරනවා guys. ඔක්කොම කරලා ඉන්න guys ඔයාලා බලන්න මෙතන next button එක උඩ එකපාරට touch කළා ඔයාලා අහනවා yes it's more for kids කියලා. කියන්නේ මේ කියන්නේ මේ වීඩියෝ එක අදාළ වෙන්නේ මොන කොටාශයද කියන පොඩි ළමයිටද ලොකු ළමයිටද අන්න ඕවගේ යූස් කරලා බලන්න මෙන්න මෙතන මේ වීඩියෝ එක දාන්න ඔයාලා හිතන්න පුළුවන් ලෝකෝ කට්ටියට මොකද යන්නේ ඔයාලා දැන් මේ වීඩියෝ එක දාන්න ලෝකෝ කට්ටියට බලන්න මොකද ඔයාලා හිතන්නේ මේ මම දැන් මේ ගේන වීඩියෝ එක යන්නේ මොකද කියනවනේ පොඩි ළමයින්ට නෙමෙයි දෙගොල්ලටම වෙන්න පුළුවන්. දෙගොල්ලටම යනවා නම් ඔයාලා පුළුවන් මෙන්න විදිහට ටික් එක දෙවෙනි එකට දාන්න. මේ දෙවෙනි එකෙන් වෙන්නේ ලොකු කට්ටිය තමයි මේ guys මේ දෙවෙනි එක ටික් එකකට දැම්මොත් එම් පොඩි කට්ටියටත් මේ වීඩියෝ එක පෙන්නනවා. ඒත් guys වැඩිපුරම පෙන්නන්නේ ලොකු කට්ටියට තමයි guys මෙන්න මේ දෙවෙනි ටික් එක දැම්මොත් එම් ඔයාලා යන්නේ විදිහට ටික් දෙකක් දාලා ඔයාලා පුළුවන් පබ්ලික් කිනෝඩ් එකපාර ටච් කරලා ඔයාලා වීඩියෝ එක YouTube එකට දාන්න guys. එහෙනම් guys ඕකයි මම අද ඔයාලට ගෙන අපි වීඩියෝ එක එහෙනම් guys අලුත් වීඩියෝ එකකින් ආවම අදට සමගන්න කලින් මම වෙනද වගේම කියන මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න වෙන කට්ටියට බලන්න like කරන්න sorry guys වෙන කට්ටියට බලන්න share පාරක් දාලා අනිත් වීඩියෝ එකත් එකතු වෙන්න guys එහෙනම් guys අදට ගිලින්න සුබ දවසක්